මම නම් කියන්නේ ඔය මොන ශේෂ්ත්‍රයකවත් ඔය කියන තරම් සංවර්ධනයක් වෙලා නැහැ. එහෙම කියන්න එපා සභාපතිතුමා. දැන් බලන්න කලා ශේෂ්ත්‍රය. දැන් බලන්න ටීවී එක දාපු වෙලාවේ ඉඳන් ටෙලි නාට්‍ය නම් කීයක් තියෙනවද? නැද්ද මං අහන්නේ? අපරාධේ ගුවන් කාලේ. ඇයි එහෙම කියන්නේ? ඔය කසිකබල් ටෙලි නාට්‍ය බලලා මොනවද ඉගෙන ගන්නද? කලාවට නිග්‍රහ කරන්න එපා. අනේ කලාව නෙවෙයි හුදකලාව. හරි අපි කලාව ගැන පස්සේ කතා කරමුකෝ. කලාව සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන මම දෙන්නම් ඇටි හැලෙන්න. අය අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. දැනටමත් ඇටි හැලිලා තමයි තියෙන්නේ. අද අපි කුසකර්ම ශාස්ත්‍රය සහ මාර්ග සංවර්ධනය ගැන සාකච්ඡා කරමු. තමුන්වන්සලා දෙන්නට සක්‍රියව මේකට දායකත්වය දක්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් කුසිකර්ම ශාස්ත්‍රය නම් මාර සංවර්ධනයක් වෙලා තියෙන්නේ. මොනවද දන්නේ සංවර්ධනය වෙලා තියෙන්නේ? දැන් බලන්ට මීට කාලෙකට පෙර කුඹුරක් හැවේ කොහොමද කියලා. ඇත්තටම කොහොමද? හරක් බානක් බැඳගෙන නඟුලක් ගැට ගහගෙන ජහ එක මඩේ බැහැල මොන්න තරම් දුක් වින්දද කුඹුරක් හාගන්ට. එතකොට දැන් ජක් කියන්න ඕනේ නැද්ද? අනේ දැන් පොඩි ට්‍රැක්ටර් තියෙනවා, ලොකු ට්‍රැක්ටර් තියෙනවා. ඕක ඉතින් ඉඳගෙන හාන කෙනෙක් තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම බැලුවාම ඒ පැත්තෙන් දියුණුවක් තියෙනවා නේද? නැතුව සභාපතිතුමා. දැන් බලන්න ගොයන් කපන්න ගියාම ඉස්සර ගොයන් කපන්න මිනිස්සු 10-12 දෙනෙක් දෑකැති අරගෙන වෙලට බැහැල ඇඟිලි කපාගෙන ගොයන් කපන්න එපයි. ඒ මොදිවට ගෙදර ඉන්න ගෑනු ටික අඬ ගහගෙන ගිහින් කොල්ල බැඳලා කමතට ගෙනත් දාලා ආයෙ හරක් දාලා මඩවන්න කොච්චර අමාරු වැඩක්ද අප්පා. එතකොට දැන් එහෙම ඕන නැත්තේ? ඇයි අප්පා දැන් සුනාමි තියෙනවා, භූතයෝ තියෙනවා. භූතයෙක් වෙලට බස්සපුවාම වීමල්ල කරේ තියාගෙන එන්නයි තියෙන්නේ ගොවි මහත්තයාට. හැබැයි ඉතින් සමහර වෙලාවට භූතයා කරේ තියාගෙන එන්න වෙන්නේ ගොවි මහත්තයාටම තමයි. අපි මේ දියුණුව යථාර්ථවාදීව දකින්න උත්සාහ කරමු කලා මහත්තයා. හොඳයි මගේ මොකෝ. එතකොට මාර්ග සංවර්ධනය ගැන අදහස මොකද්ද මහත්තයා? ඇත්ත වශයෙන්ම කියනවා නම් කාලෙකට ඉස්සර වෙලා වාහනයක් පාරට දාපුවාම වලවල් වල වැටෙනවා, දුනු කැඩෙනවා, මිනිස්සු මග රස්තියාදු වෙනවා, අනතුරු එහෙන් මෙහෙන් සිද්ධ වෙනවා. දැන් ඒ අඩුයිනේ. ඒකෙන්ම පේනවනේ සංවර්ධනය. කිව්වට ස්වාක් කටහක් නෑ. ගෙදරින් කාර් එකට නැංගාම නැන්දම්මලගේ ගෙදෙට්ට යනකම් කාපට් පාර. ඒක නම් ඇත්ත. ඉස්සර වගේ පැය ගණන් ගත වෙන්නෙත් නෑනේ. වාහනේ වේගෙන් ඉස්සරහට යනකොට රට වේගෙන් පස්සට ගිහින් තියන්නේ මොකද? ඒ ප්‍රශ්නේ අපට අදාළ නෑනේ. එතකොට ඔය මහතුරු දෙන්නගෙම ශේෂ්ත්‍ර මාර විදියට සංවර්ධනය වෙලා කියලානේ කියන්නේ. ඇත්ත වශයෙන්ම කියනනම් කුහකකමක් නැති මිනිහෙකුට ඒක පිළිගන්න පුළුවන්. එතකොට ඔහේ කියන්නේ මං කුහකයි කියලාද? ඒක ඉතින් තමන් තමා දන්නේ. අර දොස්තර මහත්තයා කිව්වා වගේ අපි ගමේ වැලි පාරත් කාපට් කරලා තියෙන්නේ. ඉතින් අය ඔයිට වඩා මොන සංවර්ධනයක්ද? මොකද කොළුව පරක්කු? මාර වැඩේ සර්. අපේ තාත්තා ඇක්සිඩන්ට් වුණා කියලා ආරංචි වුණා. මං හදිස්සියට ගියා දුවගෙන බලන්න. ඇක්සිඩන්ට් වෙලා? තාත්තා කුඹුර වැඩ කියලා නේද කිව්වේ? ඔව්. පාරට දාලා වී ටික වේලා ඉන්නකොට වාහනයක් ඇවිල්ලා අපේ තාත්තව යට කරගෙන ගිහිල්ලා සර්. ඒ කියන්නේ වී වේලන්නේ පාරේද? වෙන කොහෙ වේලන්නද සර්? පාරට දාලා හරි වේල ගන්න එපා. ඔය තියෙන්නේ කුසිකර්ම ශාස්ත්‍රයේ සංවර්ධනේ. හාන්ටත් මැෂින් තියෙනවා, ගොයන් කපන්නත් මැෂින් තියෙනවා. ඒනට වී ටික වේල ගන්න තැනන්න පාරට දාන්න ඕන. ඕක නම් ඉතින් අපිටත් ප්‍රශ්නයක් තමයි.
මං අහන්නේ මාර්ග සංවර්ධන කිරීමේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවද? අපි අපේ වැඩේ හරියට කරලා තියෙනවා. මිනිස්සු දැනගන්න එපා ඒවා හරි විදිහට පාවිච්චි කරන්න. ඇත්ත වශයෙන්ම කියනවා මොකද්ද පටලවිල්ලක් තියෙනවා වගේ නේද? සභාපතිතුමාට දැන් තමයි මොලේ පෑදීගෙන එන්නේ නේද? සර් කෑම ගේන්නද? ඔව් අපි කාලම කතා කරමු නේද? ඒ අතරතුර අපිට මේ අලුත් ප්‍රශ්න ගැන හිතන්නත් පුළුවන් නේ. අන්න ඔබතුමාට සංවර්ධනය වෙන්න නම් හොඳ අවස්ථාවක්. කටවාගෙන හිටපන් මූසලයා. ඉස්සර වගේ ඒ වැඩ දැන් බෑ. දැන් ඒ වැඩ බැරි හින්දා වෙන්න තිය ඔච්චර තද වෙන්නේ.